Hi friends, welcome back to my YouTube channel. කොහොමද ඔයාලට? මං අද යනවා අවුරුදු shopping අම්මත් එක්ක. ඉතින් අද හිතුණා කිල්ස් එකට ගිහිල්ලා අවශ්‍ය පොඩි බඩු වගේක් තියෙනවා. ඒ ටිකත් අරගෙන ඊට පස්සේ ගෙදර එනවා කියලා. ඇත්තටම කිව්වොත් අද හරියට ප්‍රොමෝෂන්ස් පවා තිබුණා. මොකද මම මේ ගියේ අම්මත් එක්ක අවුරුද්දට කලින් දවසේ නිසා. ඒ එද්දී ලස්සන චූටි කැෆේ එකකුත් අපිට හම්බ වුණා. ඇත්තටම කිව්වොත් මේකෙන් අපි ෆුඩ් සලාඩ් එකක් තමයි ගත්තේ. මේ ෆුඩ් සලාඩ් එක මාරම රසයි. ඒකට කිතුල් පැණිත් දාලා තිබුණා. ඔන්නේ ඉතින් අපි ගෙදර එන්න පිටත් වුණා. හරිම මහන්සි ඒ වගේම රස්නෙත් එක්ක. ඊට පස්සේ ඇවිල්ලා අපි පොඩි කෑම ජාති ටිකකුත් හදන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් ඔන්න කොකීස් කැවුම් වගේ දේවල් හැදුවා. මම ඔයාලටත් බලන්න ඒවා ෂෙයා කරා. මේ තියෙන්නේ අවුරුද්ද දවසේ ගත්ත වීඩියෝ එකක්. ඇත්තටම කිව්වොත් මේ මම කිරි උතුරන්නේ නම් හරි නැකතට නෙමෙයි. ඇත්තටම කිව්වොත් මං චුට්ටක් පණ්ඩිත වැඩිනේ. ඒ නිසා වෙලාවටත් කලින් කිරිත් ඉතිරෙව්වා මේ අවුරුද්දේ. මං හිතනවා කිරි ඉතිරෙව්වට වෙලාවට කලින් අනිත් දේවල් නම් ඉතින් හරියට කරා කියලා. ඊට පස්සේ ඉතින් බුදු පහනක් තියලා මම ප්‍රාර්ථනා කරා මේ අවුරුද්ද අනිත් වසරවල් වලටත් වඩා ගොඩාක් සාර්ථක වෙන්න ඕනි කියලා මට වගේම මුළු ලෝකෙටම. ඊට පස්සේ ඉතින් මේ තියෙන්නේ චුට්ටක් ඔය එළියට බැහැලා ගත්ත වීඩියෝස් ටිකක් මගේ TikTok එකට. ඉතින් ඒකට ගියොත් ඔයාලට මේ වීඩියෝස් බලා ගන්නත් පුළුවන්. දැන් තමයි කෑම ගන්න තියෙන වෙලාව. ඉතින් මේ නැකතට නම් හරියටම ඒ චාරිත්‍ර කරා කියලා මං හිතනවා. ඇත්තටම කිව්වොත් මේ වගේ දවස් එන්නේ අවුරුද්දකට එක සැරයයිනේ. ඉතින් පවුලේ හැමෝම එකතු වෙලා මේ වගේ චාරිත්‍රයකට හරි හැමෝම එකට ඉන්නවා කියන්නේ හරිම සතුටු හිතෙන දෙයක්. ඔයාලටත් අවුරුදු කාලෙට ඒ දැනෙන හැඟීම ගැන මටත් කියාගෙන යන්නකෝ. ඉතින් ඔයාලා කැමතිද මගේ මේ වගේ වීඩියෝස් තවදුරටත් බලන්න කියලාත් කියන්න. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.